හල්ලෝ මගේ රත්තරන් යාළුවනි අද වීඩියෝ එකක් බලන්න යන්නේ බ්‍රිටිෂ් වේකේ බීච් ඇක්ටිවිටි එක දවසේ වෙච්චි ආතල් සිදුවීම්. ඉතින් බීච් ඇක්ටිවිටි එක කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියන්න. බීච් ඇක්ටිවිටි එක කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ නේටිව් ස්පීකර්ස්ලා වෙන සුද්දා පීපල්ස්ලා එක්ක අපි ගිහින් කතා කරන එක. ඉතින් එදා ලස්සන්ට ඉර පායලා තිබ්බ දවසක්. ඉතින් අපි වෙන්ද වගේම උදෙන්ම ගියා බ්‍රිටිෂ් වේකට. මුලින්ම කට්ටිය කරේ ඉතින් ෆොටෝ ගන්න එක. මේ ෆොටෝ එකේ මම කොහෙද කියලා අහන්න එපා. ෆොටෝ එක ගැහුවේ මම. මේ ෆොටෝ එකේ නම් ඉතින් මම ඉන්නවා. මේ ෆොටෝ එකේ ඉන්නේ අක්කලා ත්‍රිබලකුයි මායි චීසයි. කොහොම හරි ඉතින් ඊට පස්සේ කට්ටිය කරේ තනි තනි වශයෙන් උයි කණ්ඩායම් වශයෙන් උයි එක එක විදියට ෆොටෝ ගහපු එක. කොහොම හරි ෆොටෝග්‍රැෆර් විදියට අහුනේ අසරණ මාව. මේ ඉන්නේ ලක්ෂි අක්කා. එයා තමයි අපේ පන්තියේ ලොකු අක්කා. මේ ඉන්නේ අක්කලා ඩබලගෙම නම පාරමි. ඉතුරු කට්ටිය ගැන වීඩියෝ එකේ ඉස්සරහදී කියන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බස් එකේ නැගලා අපි ආවා බ්‍රවුන්ස් බීච් එකට. ඔන්න ඉතින් මෙතන ඉන්න වගේ කට්ටියව ටීම් වලට බෙදුවා. ඊට පස්සේ ඉතින් ওই බෙදපු ටීම්ස් ටික බීච් එකේ දෙපැත්තට යන්න පටන් ගත්තා. So guys අපි අද සුද්දෝ එක්ක කතා කරන්න යන්නේ උන්ට මෙන්න මේව දෙන්න යන්නේ මේ මොනවද දන්නේ අපේ පසන් gift එකක් විදියට මේ origami rose flower අන්න ඒක මොහති දුවලා huh so guys say something මොනවා කියපන් There's a scarcity of foreigners in this beach. ඇත්ත දන්නේ ඔයාලා ජනාධිපතිගෙන් අහලා බලන්න ඉතින් ගායිස් එතනින් පස්සේ කතාව මම පොඩ්ඩක් මියුට් කරා. එතනින් පස්සේ පොඩි දේශපාලනික වලියක් කියන්නේ. එච්චර හිතන්න එපා. ඊට පස්සේ ඉතින් අපි ෆොරිනර්ස්ලා 10 දෙනෙක් එක්ක කතා කරා. ඉතින් මේ තියෙන යාළුවත් එක්ක අපි ගත්ත ෆොටෝස්, යාළුවත් එක්ක කතා කරපු වීඩියෝ එක අපිට දාන්න විදියක් නැහැ. මොකද අපිට යාළුවගෙන් අවසර ගන්න බැරි වුණා. එයාලා කියපු දේවල් වල වැදගත් දෙයක් තියෙනවා. එයාලා කියනවා අපේ බීචස් වල පොලිතින් ප්ලාස්ටික් එහෙම ගොඩක් දාලා ගිහින් තියෙනවා කියලා. ඉතින් මේක හිතන්න ඕනේ. අපේ බීචස් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අපේ ටීම් එකේ කට්ටිය ඔයාලට හඳුන්වා දෙන්න බැරි වුණානේ. ඔන්න තමයි ෆොටෝ එක ගන්නේ ලහිරු. එතකොට දකුණු පැත්තේ ඉන්නේ ඉතින් මන්නේ. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් ඔය ළඟම ඉන්නේ සිතුනි අක්කා. ඊට එහා පැත්ත කළු පාට කන්නඩ දෙකක් දාන් ඉන්නේ අපේ පසන්. ඊට පස්සේ සුදු පාට ෂර්ට් එකක් අදන් ඉන්නේ සනිතු. මේ පැත්තේ ඉන්න අංකල් තමයි සුනිල් අංකල්. ඊට පිටිපස්සෙන් ඉන්නේ මනුල්ලා. දකුණු පැත්තේ ඉන්නේ කාවින්දි අක්කා. අර පිටිපස්සෙන් ඉන්නේ ලක්ෂි අක්කයි තස්ලි. අපේ සමහර කට්ටියට සුද්දෙක් හොයාගන්න බැරුව ඉන්දියන් කාරයෙක් විදිහට අපේ ලහිරු අරන් තිබ්බා. Indian person He's the Indian cricket team Okay. umpire of the umpire. I'm the umpire of the Sri Lankan cricket team Okay. ඊට පස්සේ ඉතින් අපේ කට්ටිය එකතුලා පොඩ්ඩක් සින්දුවක් කියලා එහෙම පොඩක් සතුටු වුණා. so අපේ චීස් මේ අවස්ථාවේදී දැන් ඒ වීඩියෝ විතරක් දාන්න බෑ. මෙන්න පාරමියක් ඉන්නවා මෙතන සේ චීස් කියන්නේ දැක්ක කොහොමද සනිතු ඉන්නවා කැප් දෙක දාගෙන ඉතින් ඊට පස්සේ අපි ආපහු බ්‍රිටිෂ් වේ එකට ආවා. ඊට පස්සේ තමයි හොඳම දේවල් වුණේ. ඉතින් බලන් ඉන්නකෝ. He's half that. He's half that. Maybe. මේ කවුද බවුවද Yeah. බවුව සේ චීස් ඉතින් ඊට පස්සේ අපේ කට්ටිය පාට 7කින් කෑම ಜಾති ගෙනල්ලා කලර් පාටි කියලා එකක් තිබ්බා. ඉතින් මේ මේසේ උඩ තියෙන්නේ ඒ ගෙනාවු කෑම තමයි. ඉතින් ඊට පස්සේ කාපු ඒ වගේ තෙල් බහින්න කියලා කට්ටිය සින්දුවක් දාගෙන හොඳට නැටුවා. මේ කපුටෝ සෙට් එකක් වට වෙලා වගේ ඉන්නවා වගේ පේන්නේ අපේ කට්ටිය පොඩි රයිස් පාරක් ගැහුවා. ඊළඟටත් අපි කරේ ඇති පදමට තෙල් හිදනකම් හොඳට නැටුවා.
මෙතනදී නම් ගයිස් මට hina වෙන්න අවතු වුණා කැරකෙන්න එක තිබ්බා. Hi guys, අපි දැන් මේ බීච් එකට ගිහිල්ලා ඇවිල්ලා අපේ සෙට් එකේ ඉන්නවා කට්ටිය මාරම සතුටින් ඉන්න වෙලාවක ඉතින් කියන්න ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා. Waiting noise. This might be the happiest moment in my life. Yeah. හරි එහෙනම් අපි ආයෙ පස්සේ දවසක හම්බෙමු කට්ටිය good bye කියන්න 1 2 3 කිව්වම 1 2 3 ඉතින් මෙහෙම මතක සටහන් ගොඩක් එකතු කරමින් අවසන් වන්නේ අපේ ජීවිතයේ තවත් සුන්දරම ලස්සනම පරිච්ඡේදයක්. දවසක ජීවිතේ දිනපු පිරිසක් විදියට ලෝකේ කොතනකදී හෝ අපි ආය හමු වෙමු. එතකම් මගේ උන් හැමෝටම ජය වේවා.